වෙච්චානේ. Hey guys, කොහොමද ඔයාලා හැමෝටම? මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපි ක්‍රූස් එකේ හිටපු අන්තිම දවස් ටික. අද ක්‍රූස් එක මේ ඩොක් කරලා තියෙන්නේ බෙනෝවා බාලිවල. අපි දැන් මේ ඉන්නේ පෝට් එකේ ඉඳලා විනාඩි 30ක දුරින් තියෙන බාලි සිටි එකේ. සිටි එකට ආපු ගමන්ම අපි මේ මුලින්ම හොයාගෙන යන්නේ මගේ බකට් ලිස්ට් එකේ තිබුණ ප්ලේස් එකක්. මම මේ ටුවර් එකේ එන්න කලින්ම නෝට් කරගත්තා මම කොහෙද යන්නේ කියලා. ඉතින් කලින් දවසේ මං ප්ලෑන් කරගත්තේ ලොවින බීච් එකනේ. මේ පාර මම තෝරගත්තේ ඇත්තටම කැෆේ එකක්. මං එක මොකක්ද කියලා ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. ටිකක් දුර ගියාට පස්සේ තමයි තේරුණේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ වැරදි පාරක කියලා. ඊට පස්සේ අපි දෙන්න ආයෙ හැරිලා වෙන පාරක ගියා ඒ ප්ලේස් එකට යන්න පුළුවන්. ඔයාලත් අලුත් රටකට ගිහිල්ලා මොකක් හරි අලුත් ප්ලේස් එකක් හොයාගෙන යනවා නම් ගොඩක්ම හොඳයි Google Map එක use කරන එක. එහෙම නැතුව පාරේ ඉන්න කෙනෙක්ගෙන් මොකක් හරි ප්ලේස් එකක් ඇහුවාම සමහර විට එයාලා හිතනවා ඔයාලා මේ රටට අලුත් කියලා. එතකොට ඔයාලව ස්කෑම් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් විදිහට Google Map එකෙන්ම ප්ලේස් එක හොයාගෙන යන එක ගොඩක්ම හොඳයි. අපි දෙන්න මේ හොයාගෙන යන්නේ මේ ටවුන් එකේ මේ සිටි එකේ තියෙන ෆේමස්ම කැෆේ එකක්. ගොඩක් ටුවරිස්ලා යන කැෆේ එකක්. ඉතින් මටත් ආසාවක් ආවා මෙහෙට ආපු නිසා ඒ කැෆේ එකට ගිහිල්ලාම බලන්න. කොහොම හරි ඒ කැෆේ එක තිබුණේ ඇතුළු පාරක. ඒ පාරේ අපි කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගියා. මම නම් කලින් හිතුවේ ඒක ෆේමස් නිසා මේ ටවුන් එකේම තියෙයි කියලා. හැබැයි ගොඩාක් දුර ගියා ඒ කැෆේ එක හොයාගෙන. කොහොම හරි ඔයාටත් තියෙනද හස්බන්ඩ් කෙනෙක් ඔයාට කොහේ හරි යන්න ඕන කිව්වහම කොහේ හරි කමන්න ඔයාව එකගෙන යන්න. So girls, you are truly blessed. මේ තමයි මං හොයාගෙන ආපු කයින් කැෆේ එක. මේක බාලිවල ගොඩක් ෆේමස් කැෆේ එකක්. ටුවරිස්ලා ගොඩක් යනවා. ඉතින් ඔයාලත් බාලිවලට ගියොත් අනිවාර්යෙන්ම මේ කැෆේ එකට ගිහිල්ලා බලන්න. මේක ඇත්තටම හදලා තියෙන්නේ පොඩි කියුට් ඇස්තටික් වයිබ් එකකට. පික්චර්ස් ගන්න නම් සුපර් ස්පොට් එකක්. මේ මං ඒකමයි ඒක දැකලා ගියේ. මොකද මේකේ ඔක්කොම කරලා තියෙන්නේ පින්ක් වයිබ් එකට. මේගොල්ලගේ ෆේමස්ම ඩ්‍රින්ක් එකක් තියෙනවා ස්ට්‍රෝබෙරි මාචා එක. ඒක මාරම ෆේමස් මෙතන. ඉතින් මං ඒකත් ෆයිනලි try කරා. කැෆේ එකෙන් පස්සේ අපි දෙන්න ආවා මාකට් එකකට. මම මෙහි දැක්ක දෙයක් තමයි මෙහි ගොඩක් බාගින් කරන්න ඕනේ. තායිලන්ඩ් වලට වඩා. තායිලන්ඩ් වල නම් normally price tag එක කියලා ගහලා තිනවා. බාත් 100 නම් ඒගොල්ලෝ එක ගහලා තිනවා. හැබැයි මෙහි මං ඒ වගේ price tag ගහලා තිනවා දැක්කේ හරිම අඩුවෙන්. ඒගොල්ලා එක වෙලාවට එක prices තමයි කියන්නේ. ඉතින් බාලි වල shopping කරනවා නම් අනිවාර්යයෙන්ම price එක check කරලා ඒ price එකට ඒ item එක worth කියලා බලලා තමයි ගන්න ඕන. මොකද මෙතන තියෙන price එක නෙමෙයි තවත් තැනක තියෙන්නේ. ඔයාට මෙතනින් වැඩි ගානට ගන්න උනොත් තව ටිකක් මේ සිටි එකකින් එළියට යද්දී ඒක අඩු ගානට ඔයාට ගන්න තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම price එක හොඳට check කරන්න. ඒගොල්ලෝ එක price තමයි එක අයට කියන්නේ. කැෆේ එකෙන් මම විතරක් ආපු නිසා ශහන්ට මේ වෙලාවේ බඩගිනි වෙලා තිබුණේ. ඒ නිසා අපි මෙතන තිබ්බ කැෆේස් නෙමෙයි රෙස්ටෝරන්ට් වගේ එකට ගිහලා බැලුවා මොනවද ඒකලගේ තියෙන කෑම කියලා. අන්තිමට අපි ගියේ මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට. මම ඇත්තටම මේකේ කෑවේ නැහැ.
මං කරේ අයිස් කොෆි ගත්ත එක. කියන්න ඕන ඉන්දුනීසියන් අයිස් කොෆි මාරම රසයි. ඒක වෙනම ටේස්ට් එකක් තියෙන්නේ. මම මුලින් එකක් අරන් තව එකක් බිව්වා. මොකද කොෆි කියන්නේ ආයේ මං ආසම දෙයක්. හැබැයි මේ කොෆි එක මං වෙන රටකදී කියන්නේ මං ගියපු රටවල් වලින් මං ආයේ ඒක ටේස්ට් කරලා නැහැ. ඒ තරම් මේ කොෆි එක වෙනස් සහ මාරම රසයි. ශහන් මේ ඔඩර් කරේ බීෆ් කරි එකක්. එයා බීෆ් කන්න මාරම කැමති. ඒ වගේම ස්පයිසි කන්නත් කැමති. හැබැයි එයා හිතුවටත් වඩා මේක ගොඩක් ස්පයිසි විදිහට තමයි තිබ්බේ. අපේ නෙක්ස්ට් ප්ලේස් එක තමයි මෙන්න මෙතන. ඇත්තටම ශහන්ට තමයි ඕන වුණේ ටැටු එකක් කරගන්න. මට එහෙම අයිඩියා එකක් තිබුණ නැහැ. හැබැයි මම එතෙන්ට ගියාට පස්සේ මටත් ආසාවක් ආවා චුටි ටැටු එකක් කරගන්න. ඊට පස්සේ මම ටැටු එකක් කරගත්තා. හැබැයි ඉතින් මම ශහන්ගේ ටැටු එක විතරයි වීඩියෝ කරලා තියෙන්නේ. මං කරපු ටැටු එක වීඩියෝ කරලා නැහැ. මම ඇත්තටම කරේ මද මේරිගේ ආර්ට් එකක්. ඒක හරි ලස්සනයි. චූටි ටැටු එකක්. ඉතින් මේ බාලි 2 එක මතක් වෙන ඒ වගේ එකක් කරොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මං කරා. ඉතින් කියන්න ඕන මෙයාලා යාලගේ ජොබ් එක පර්ෆෙක්ට් විදිහටම කරා. අපි දෙන්නගෙම ටැටු එක මාරම නීට්. ඒ වගේම මෙයාලගේ සර්විස් එකත් මාරම හොඳයි. මට මේ ප්ලේස් එකේ නම නම් මතක නෑ. හැබැයි ඉතින් ටැටු එකක් ගන්න ඕන නම් බාලි වල ඕන තරම් ටැටු ප්ලේසස් තියෙනවා. ඒවට යනවා නම් අනිවාර්යයෙන්ම හයිජීන් පැත්ත බලලා යන්න. මේ ෂොප් එකේ නම් ඒක හොඳටම තිබ්බයි. ඒ නිසාමයි අපි දෙන්න ටැටු එකක් කරගත්තේ. ඔයා තායිලන්ඩ් බාලි ගිහිල්ලා මසාජ් එකක් කරගත්තේ නැත්නම් ඒ ටුවර් එකෙන් වැඩක්ම නැහැ. ගොඩක් මසාජ් වලට ෆේමස්ම තායිලන්ඩ් සහ බාලි. මසාජ් එකෙන් පස්සේ අපි දෙන්න පොඩ්ඩක් ස්ට්‍රීට් එකේ ඇවිදලා හිතුවා ක්‍රූස් එකට යනවා කියලා. ඒ යන අතරමඟ හම්බුණා මෙන්න මේ ප්ලේස් එක. ඇත්තට මේක අපේ නංගි දැක්කොත් එයා පිස්සු වැටේ. මොකද එයා මාරාෂේ මේ වගේ දේවල් වලට. ඉතින් මං එයාටත් මෙතනින් ගිෆ්ට්ස් වගේක් ගත්තා. ඒ වගේ මටත් ගත්තා නිල් කලර්ස් වගේක්. හරිම ලස්සනයි කූල් කලර්ස් වගේක්. Your smile keeps playing, you're miles away, yeah. I would go overseas just like that. Don't overthink it, why can't you stay here? Give me the call and I'll just be there like that. I don't මේ අපේ ලාස් ඩොකින් එක ක්‍රූස් එක මේ නවත්තලා තියෙන ලොම්බොක් කියන විලේජ් එකේ. මේක මාරම ලස්සනයි. හැබැයි මං අද කරපු දේවල් වැඩිය වීඩියෝ කරේ නැහැ. මොකද අපි ස්පෙෂල් මුකුත් කරපු නැති නිසා. අනික අපි දෙන්න එළියට ගියෙත් නැහැ ක්‍රූස් එකෙන්. ඊයේ අපි එළියට ගිය නිසා අපි දැන් හිතුවා අද ක්‍රූස් එකේ ඉන්නවා කියලා. හැබැයි ඉතින් මං එදා දවසේ හයිලයිට්ස් ටිකක් ඔයාලට අරගෙන ආවා. try so much to get back. That's something you thought I had to drive me crazy, but I still want you here. So just give me the call and I'll just be there like that. I don't understand it, but you keep me together when everything around me keeps me under pressure. Yeah, it's so overwhelming, but I won't wait forever, so you can come and get it. I don't understand it. I don't understand. Good morning. මම මේ අරගන්නේ ක්‍රූස් එකේ ලාස්ට් බ්‍රෙක්ෆාස්ට් එක. දැන් මේ ක්‍රූස් එක සිංගප්පූරුවට සේල් කරන ගමන් ඉන්නේ. අද පාන්දර වෙද්දී අපි සිංගප්පූරුව වල තමයි ඉන්නේ. අද ක්‍රූස් එකේ ලාස්ට් ඩේ එක කියලා මතක් වෙද්දී ටිකක් දුක හිතෙනවා. මොකද අපි මේ ක්‍රූස් එකේ දවස් 9ක් ස්පෙන්ඩ් කරා. ඉතින් මෙමරීස් ගොඩයි. ඒ වුණත් ආයේ අපි ලංකාවට යනවා කියද්දිත් සබ්ස්ටොක් තියෙනවා. ඒ වගේම ඉතින්
ක්‍රූස් එකෙන් යනවා කියන දුකකුත් තියෙනවා. මේ ක්‍රූස් ටුව එක ගැන මගේ පෞද්ගලික අදහස කිව්වොත් මේ එක්ස්පීරියන්ස් එක ජීවිතේ එක පාරක් හරි ගන්න ඕනම එක්ස්පීරියන්ස් එකක් කියලයි මට හිතෙන්නේ. එක රටකින් නම් තවත් රටකට ප්ලේන් එකේ ට්‍රැවල් කරනට වඩා ක්‍රූස් එකේ ට්‍රැවල් කරනවා කියන්නේ එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. සමහර අය ඉන්නවා මේ ක්‍රූස් ටුව එකෙන් පස්සේ තවත් ක්‍රූස් එකකට ජොයින් වෙන අය. ඒ වගේම සමහර අය ඉන්නවා අවුරුද්දක වගේ කාලයක් ක්‍රූස් එක ස්පෙන්ඩ් කරන්න බලාගෙන ඉන්න අය. අපි දෙන්න ඩිනගතු හැම දවසකම හිටිය මෙන්න මේ ටේබල් එකේ. ඒ වගේම අපිට සර්ව් කරේ එකම කපල් එකක්. ඒ දෙන්න සිම්බාබ්වේ ඉඳලා තමයි මෙතන වැඩ කරන්නේ. මේනි හස්බන්ඩ් අද වයිෆ් නෑ, යාට අසනීපයි කියලා කිව්වා. මං එක්කව මතක් කරන්න කියලා. මොකද අද අන්තිම දවසනේ. ආයෙ අපි හම්බෙන්නේ නෑ. මේ දෙන්න ඇත්තටම අපිට හොඳ සර්විස් එකක් දුන්නා. ඒ වගේම අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලිත් වුණා. Thank you. Whereabouts in Sri Lanka? The northern or the southern part? Sorry? Whereabouts in Sri Lanka? දින එකෙන් පස්සේ මම ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් කරා මේ සයිලන්ට් පාටි එක. ඊට පස්සේ අපි ජොයින් වුණා හැමෝම බලාගෙන හිටපු ෆෙයාවෙල් පාටි එකත් එක්ක. මුලින්ම තිබ්බේ සුම්බා සෙෂන් වගේක්. ඊට පස්සේ තමයි තිබ්බේ මෙන්න මේ බලූන් ෆෝල් එක. ගොඩක් දෙනෙක් එතන හිටියේ ඒ මොමන්ට් එක එනකම්. මාත් එහෙමයි. හැබැයි කියන්න මං බලූන් පිපිරෙද්දි බයයි. ඒ වුණාට මේ මොමන්ට් එකත් එක්ක මට ඒ බය නැතුව ගියා. ඉතින් ඔහොම තමයි මගේ ක්‍රූස් ටුව එක ඉවරුනේ. මගේ ක්‍රූස් ටුව ව්ලොග්ස් බලපු ඔයාලා හැමෝටම thank you very much. එහෙනම් අපි ආයේ වෙනත් vlog එකකින් හම්බෙමු. So thank you for watching guys. Love you and see you again.